අපේ අම්මා කන විද්දා, අම්මගේ නංගි නහය විද්දා, නංගි දුව ඇහැවුඩ විද්දා. එච්චරයි දැක්කේ. කොළඹහම දැක්ක මේ නහය ඇතුළ විදිනවා, මෙතන විදිනවා, මෙතන විදිනවා, මේ දිව යට, දිව උඩ, මෙතන. දැන් කොයි විදිහේ? බුරිය? අර නෝනා කිව්වේ මම ඒව නෙමෙයි කිව්වේ. හරියට හරි. ද ලවර් ෂොප් එකේ තියෙනවා 795යි. මෙම ගාල් ලොක් එකක් තියෙන්නේ දාන්න. ඒකේ පොඩි රෝස මල් තුනක් තියෙන්නේ. මේ රෝස මල් තුන ගාලා පොඩි ඝණ්ටාරයක් එල්ල. බෝධි පූජාව නම් කියා බඩු කෑල්ල. පෑන් කාලේ අරන් ටාන් ගාලා යන්න. බිත්තර වැංජනේ බෙදාගෙන ඇවිල්ලා මහානායක හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා ඇහුවා ලොකු සාදු බිත්තරයක් දාන්නද කියලා. මහානායක හාමුදුරුවෝ කිව්වා එකක් බැයි නම් දෙකක් දාගනින් දිවි අර දොර මුලට ගිහලා සද්ද නොකර කිව්වා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉවරයි. මීට වැඩිය හොඳයි ජයසූරිය තොගේ අම්මට හිකුවන පුත්තේ පුතා. හරි මං කිව්වා කියලා හිතාගනින්. සම්මිසිල්ලා තොපිට කියන්නේ. යකෝ මේ රටේ මිනිස්සුන්ට සතුටු වෙන්න තියෙන එකම ක්‍රීඩාව. ධනංජයද සිල්වා යකෝ බෝල ගහන්න බැරි නම් දැම්මට නෙමෙයි අයින් වෙයන්. සල්ලි වලට පෙරේතකමට මේ රට පරදින්නේ. බලන්න සල්ලි ඕනේ නම් අපි මේ හිඟා කාලා දෙන්න. පාත්‍රය අරගෙන හිඟමනේ යන්න. ආමුදුරුවරු දැන් මෙතන චූටිම ළමයි නැති නිසා මම මේ ටික අර මේ දැන් ටික ආందోලනාත්මක පැතිකඩකුත් තියෙන නිසා මම කියනවා දැන් මේ මුතුගල සර් ප්‍රජනනයේ පාඩම ගන්නවා කියලා ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. දැන් හැමදෙරේ මම ජීව විද්‍යා ගුරුවරයෙක්. ඒතර මගේ තියෙන ලොකු ඒකකයක් කොටසක් තමයි මානව ප්‍රජනනය. ඒක ඉතින් මම මේ පාඩම වශයෙන් තියරි ළමයින්ට උගන්වන්න ඕන. දැන් තියෙන ඔන්ලයින් කියලා ක්‍රමවේදයක්. අපිත් පන්ති කරනකොට දැන් අම්මේ තාත්තේ මේ වගේ තමයි කැමරා අරගෙන වීඩියෝ කරගෙන ඔහොම තමයි දැන් අපි පන්ති කරන්නේ. ඔබ බලන්න මට තියෙන්නේ එක ඔෆිෂියල් YouTube නාලිකාවක් විතරයි. ඒකේ මම කිසිම තැනක ওই පාඩමේ කොටස් දාලා නැහැ. ඒ දාලා නැත්තේ මම දන්නවා පොඩි ළමයි බලනවා. මොකද පොඩි ළමයාට පොඩි ළමයා කියලා කාලයක් තියෙන්නේ. ආධාර ලිස්ට් එකටත් දාන්න අර තදින් මතට ඇබ්බැහි වූවන්ගේ පුනරුත්ථාපනේ ඒ ලිස්ට් එකටත් දාන්න. මේ බණ කියන මුතුගලයි බයෝලොජි උගන්වන මුතුගලයි දෙන්නම එකාට දෙන්නෙද කියලා. හරි. අර සත්තිකුඹ ජාතකයේ තැන් දෙකට වැඩිච්ච ගිරව් දෙන්නා වගේ ටියුෂන් මුතුගලයි බණ මුතුගලයි දෙන්නෙද බං? මේ එන්න පට්ට සාර ධර්ම සදාචාරය මේ අපේ වටිනාකම් පොය දවසට හාමුදුරුවෝ ටිකක් දැක්කා. පන්තිවල ප්‍රජනනයේ පාඩමට මුවා වෙලා අමුතිත්ත කුණුහරුප කියනවා. අමුතිත් කවුරු හරි අහුවොත් අමුතිත්ත කුණුහරුප කියනවා. ඔබ දැකලා තියෙනවද කියලා? මං කියන්නේ මම දැකලා තියෙනවා. ඒක කැපිලා යනවා. මිනිහා කියනවා මමවත් මගේව YouTube එකට දාන්න හැල පොඩි උන්ට බලන්න බැයි. හරිද? යකෝ. A level syllabus එකක තියෙන එකක්. A level syllabus එක නම් උගන්වන්නේ. ඒ syllabus එකේ ඒ කියන්නේ මුතුගල වක්‍රාකාරව පිළිගන්නවා. A level දැනට තියෙන syllabus එකේ පොඩි ළමයින්ටවත් බලන්න බැරි තරම් කුණුහරුප තියෙනවා කියලා. දැන් මගේ තර්කය හරිනේ. බයෝලොජි සර් කියන විදිහට එයා A level syllabus එකට බයෝලොජිනේ උගන්වන්නේ. ඒතර ඒක YouTube එකට දාන්න බෑ පොඩි ළමයින්ට බලන්න බැරි තරම් කුණුහරුප තියෙනවා. ඒ කියන්නේ දැනට පවතින A level syllabus එකේ පොඩි ළමයින්ට බලන්න බැරි තරම් නරක කුණුහරුප තියෙනවා. වෙන්න බෑ එක්කෝ. ඇත්තම වෙන්නේ ඒක නෙවෙයි. මේක ඕගොල්ලෝ අතින් දාන කුණුහරුප ටිකන්නේ මේක ජුගුප්සාව හටගන්නේ. ජුගුප්සාව හටගන්නේ ඒකේ. ඒ නිසා ඕගොල්ලොන්ටම බෑ ඒක එළියට මුදා හරින්න. හරි? ඒතර ඕගොල්ලෝ කතා කරන සදාචාර සමාජයේ මොකක්කෝ සාර ධර්ම. හරි? මොකද බයෝලොජි වලට මුවා වෙලා ඕන කුණුහරුපයක් උගන්වන්න බෑ. ඒක හොරේම කියන්නේ. ඕන කුණුහරුපයක් කියන්නත් පුළුවන් පන්තිවල. ඔය කියන සදාචාර සීමා අපිට පුළුවන්. අපිට එහෙම සදාචාරයක් ඇති වුනේ නෙවෙයි. ඕගොල්ලෝ එහෙම නෙමෙයි. සුචරිතවාදීන්නේ. 3 days later මහ ලොකුවට මේ භාෂණයේ නිදහස ගැන කතා කරන මිනිස්සුනේ මේ කමෙන්ට් දාලා තියෙන්නේ. මිනිහෙක්ගේ Tamanට ගැලපෙන්නේ නැති අදහසක්, Tamanගේ හිතේ නැති අදහසක්, Taman අකමැති අදහසක් තව කෙනෙක් කිව්වහම මෙහෙම මේ භූමිතල් ගහපු ගැරඩි වගේ හැසිරෙන්න එපා. මේ අවුල් මේක. හරි? ඒ කියන්නේ මේකනම් Tamanට වඩා ප්‍රතිවිරුද්ධ අදහසක් කෙනෙක් දක්වනකොට හැසිරෙන විදිය අනිවාර්යෙන් ගුණධර්ම ගන්න ඕන පොඩි කාලේ. මේ එහෙම නොවිච් එකේ ප්‍රශ්නේ මේ පේන්නේ. ප්‍රජනක සෞඛ්‍ය විතරක් දැනගෙන ගුණධර්ම දන්නේ නැති අය හැසිරෙන විදිය තමයි මේ තියෙන්නේ. එහෙම එපා. ඒක ශිෂ්ට වෙන්න ඕන. තව කෙනෙක්ගේ අදහසක් දැන් බැලන්ස් එකේ ගන්න තේරුම් ගන්න ඕන. ඉතින් මේ එහෙම කලබල වෙලා තරහ ගෙහින් ගන්නලා කුණුහරුප කියාගෙන මේ මිනිස්සුද මේ ළමයින්ට ප්‍රජනක සෞඛ්‍ය ගන්නන්න දෙන්නේ. ඊවසන්න උරු වෙන්න ඕනේ. කෝ භාෂණයේ නිදහස නැද්ද ඒකට? භාෂණයේ නිදහස තියෙනවා. භාෂණයේ නිදහස තියෙන්න ඕනේ මේ හාමුදුරුවන්ට බනින්නයි. මේ ආගම් වලට බනින්නයි. මිනිසුන්ට බනින්නයි විතරක් නෙමෙයි මේ කාරණා වලටත් භාෂණයේ නිදහස වළංගුයි. මිනිහෙකුට නිදහස් අදහස් දක්වන්න අයිතිය තියෙන්න ඕනනේ. ඒකට විරුද්ධව බුද්ධිමය සාකච්ඡාවක් කරන එක වෙනම දෙයක්. පැනගෙන කුණුහරුප කියාගෙන අයියෝ
අර පොඩි කාලේ හරියට මේ වැඩිලා නැහනේ. දැන් මේ ගොඩක් තැන්වල තියෙනවා බයෝ පන්තියේ එහෙනම් මේ ප්‍රජනක පද්ධතිය උගන්වන්නේ ඇයි කියලා මම අහලා. ඉතින් දැන් ඔයාලානේ ප්‍රජනක පද්ධතිය උගන්වන්න කියලා ඔය ඉල්ලන්නේ. ඉතින් මං ඒක උගන්වනකොට සතුටු වෙන්න. ඔයාලගේ ඉල්ලීමනේ මම මේ කරන්නේ. අප්සෙට් ගන්න එපා ඉතින් ඒකට. අපි කියන්නේ ඒකට වයසක් තියෙන්න ඕන කියලා. ඒකට තේරුම් ගන්න ඕනේ ඉතින්. නේද? ඒවට තමයි මොලේ ඕන. මම වෙන මේ පක්ෂවලට සීමා කරලා තියෙනවා. මම සිංහලෙන් කියලා තිනවා දේශපාලනේ මම කරන් දෙන්නේ නැහැ කියලා. ළමයින්ට ප්‍රජනක සෞඛ්‍ය උගන්වන්න ඕනද? නිසි වයසේදී උගන්වන්න ඕන. මම අදහස් කළේ අර පොඩිම ළමයින්ට මේක නොදිය යුතුයි කියන එක. කුතුහලයේ දනවන කොටස හැර ඉතිරි ටික විතර උගන්වන්න බෑ. ළමයි හොයන්න ගන්නවා. චූටි ළමයිනේ. ලිංගික පරිණතය ලැබලා නැති පොඩි ළමයිනේ. ඒ ළමයි මේවා හොයන්න ගන්නවා. මම කියන්නේ විශේෂඥයින් මේ බුකිය පුරාවට මේ කුණුහරුප කියලා දඟලන මේ මැට්ටෝ නෙමෙයි. විශේෂඥයින් එකතු වෙලා නිසි වයසක් බලලා ඒ ළමයින්ට මේක අධ්‍යාපනිකව දෙන්නේ කොයි කාලෙද කියන එක හරියට තීරණය කරලා ඒක නිවැරදිව කරන්න එච්චරයි. අපි කියන්නේ එච්චරයි. අපි කියන්නේ උගන්වන්න කියන එක. ප්‍රශ්නේ තමයි ඉතින් අර තම්නේල් එකක් දැක්ක ගමන් අපේ සමහර අය ටිකක් කලබල වෙනවා. අර තල්ලත්තට බෙලි ගෙඩිය වැටුණාට පස්සේ හාව දිව්වා වගේ. ඔය සමහර මම දැක්ක ඔය YouTube channel වල පාළුගේ වළම් බින්දන ස්වභාවයක්. ඔය අපි ඉන්නවනේ අර ඔන්ලයින් හිගන්නෝ. එතකොට ඒ අයටත් මම කියන්නේ පාළුගේ වළම් බින්දින්න නැතුව ඔය කැමරාවක ඔය මයික් එකේ අරගෙන එන්න කතා කරමු. මේ ගැන සමාජ කතිකාවක් හදමු. ප්‍රශ්නයක් නැහැ. පාළුගේ නම් වළම් බින්දින්න එපා. ඔන්ලයින් හිගන්නන්ට කියන්නේ. How many hours were you with your present wife before you got married? You know, Pastor Melanie and I, my God, every day we met each other. Pastor Melanie සමම හැමදාම අපි හම්බ වුණා. I used to take her to work, then sometimes pick her up, and then take her home, to her home. ඊට පස්සේ ගෙදරට එක්කන් යනවා. And for 6 hours, just seated, පැයක් නිකන් වාඩි වෙලා කතා කරනවා. like until the mother would come and say, Jerome, hey, it's late, go home. දැන් පරක් වෙලා ඉන්න ගෙදර යන්න. By that time, when I go to Hill Street, there are no buses. එතකොට හිල් ස්ට්‍රීට් එකට යනකොට බස් නැහැ. So from all the way from Nadimala, I would walk alone, you know. I would walk alone. No bus, no three-wheeler. ත්‍රිවිල් නැහැ. No money, no problem. සල්ලි නැහැ ප්‍රශ්න නැහැ. Just walking, thinking how much I love this woman. මම ඇයට කොච්චර ආදරෙද කියලා හිතේ. Just walking alone. ඇවිදිනවා. Walking. Hey, hello, hello. Let's go. නිල්වලා කුමරි නිදි කරවපු බිකුච්චන් අයියලා ඉංග්‍රීසියෙන් ලොව හොල්ලොව ඉංග්‍රීසි ගුරාලා රිටන් කරපු චෙක් හෝදන අපේ ඩෝබි මල්ලිලා අවුරුද්දයි මාස 3යි අපි සේරම රැවටිලා බ්‍රෑන්ඩ් එක සුපීරි දේවදත්ත පරපුරේ වත්මන් හොල්මන් නිසා ජනාධිපතිතුමාට කියනවා අඟහරුවාදා තියෙන සාකච්ඡාව කරුණා කරලා ඊට කලින් දීලා මේ ප්‍රශ්න උත්තර දෙන්න. අද ප්‍රශ්නෙට උත්තර දුන්නොත් අද අපි යනවා ගෙදර මේ ඔක්කොම දාලා. කවුද බං? එතකොට ඔබට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැති වුණොත් ඉන්කරු ජනාධිපතිතුමනි ඔබතුමන්ට නිදහස් උත්සවයේ සමරන්න වෙන්නේ
මේ රටේ උපාධිධාරීන්ගේ මලමිනි උඩින් වෙන්න පුළුවන්. තොපි යකෝ විභාග ලියලා වරෙලා විභාග ලියලා වරෙලා ගුරුපත් වීම ගන්න. නැත්නම් තොපි අවුරුදු 6ක් සේවය කරා කියලා සංවර්ධන නිලධාරීන් සංවර්ධන නිලධාරීන් ගුරුවරු වෙන්න බැහැ මං ගුරුවරු නම් ඉගෙන ගන්න වරෙලා. ඉගෙන ගන්න උඹලා උපාධි තියෙනවා මහලොකු කතානේ කරන්නේ. උපාධි තියෙනවා අපි හොඳට ඉගෙන ගන්න නම් ගුරු විභාග ලියපල්ලා. ගුරු විභාග ලියුවොත් උඹලට පත් වීම හම්බෙයි. විභාග ලියලා ඉවරලා ටීචින් වලට ඇප්ලයි කරපල්ලා. ටීචින් හම්බෙන්නේ උඹලට. ගුරුවරු කියන්නේ එහෙමයි. නියම මේ පුහුණුවක් අතුව ගුරුවරු වෙන්න. උඹලා අවුරුදු 6ක් මේ සංවර්ධන නිලධාරීන් හැටියට බදව ගත්තා අවුරුදු 6ක් උගන්නන්න අයිතියක් නැහැ නේ උඹලට. එයි උඹලා කියන්නේ. අනේ පළයන්ම යන්න. අපි අනිවාර්යයෙන්ම මේ අපේ ජාතියට අදාළව සංස්කෘතියට එරෙහිව කටයුතු කරන ක්‍රියාවලිය වළක්වන්න ඉදිරියේදී දැවැන්ත ක්‍රියාමාර්ගයකට අපි හේයි මීට වැඩිය හොඳයි. ආම්දුරනේ මේ නන්තික ඇහුවාම මේ රට විතරක් නෙමෙයි ඉන්දියාව පව අපිට හොල්ලන්න පුළුවන්. මේ වැඩ සිටින මේ ස්වාමීන් වහන්සේලාගේ තරාතිරම් කරලා තියෙන වැඩ කරමින් ඉන්න වැඩ ටික ඇහුවානම් බැලුවාම පේනවා අපිට ලංකාව විතරක් නෙමෙයි අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්. ඒ තරම් ශක්තිමත් එකක්. දඹනාරං කෙසෙල්දෙල් දඹර අමිලගේ වැඩි බන දැන් අසනෙම් ලිත්‍රෝ ගෑස් නඩුව ඇතේ රට යවලත් සල්ලි ගතේ ඒ නඩු දෙක පත්තු වුණොත් පෙරුවන් සරණයි. මේ රටේ සංවර්ධනයක් නැතුව රැකිය අවස්ථාවක් නැති කරන්න බෑ. මේ හැම කෙනෙකුටම සංවර්ධනයේ ඒ සංවර්ධනය අපි ඇති කරන්න ඕන. ආර්ථික සංවර්ධනයක්. ඒකත් එක්ක තමයි රටත් එක්ක ගමන් කරන්න යන්නේ මේ රටේ තරුණයෝ. තරුණයා මේ රැකියා ආණ්ඩු පස්සෙන් ඇවිල්ලා දේශපාලඥයෝ පස්සෙන් ඇවිල්ලා රැකියා ගන්න අවස්ථාව වෙනස් කළා. අපි තරුණයා ගාව රැකියාව තරුණයා ගාවට ගෙන එන වැඩපිළිවෙල තමයි අපි සකස් කරන්න ඕන කියන එක තමයි අපේ මතය. එතෙන්ටයි අපි යන්නේ. එතෙන් නම් රට සංවර්ධනය වෙනවා. ඒකින්ද තමයි වරාය අලුත් ආර්ථිකයක් ගොඩනගන්නේ. වරායන් හැදුවේ. සාගරය අයිතිවාසිකම් අපි ඉල්ලලා තියෙනවා. දක්ෂිණ ද්‍රවයේ 700ක් නේද? මේ වගේ ලංකාව වගේ 20 ගුණයක් 22 ගුණයක් එනවා. ඒකේ තියෙන සම්පත නෙලා ගන්න ඕනේ. ඉතින් මේකට උපාධිධාරියා තරුණයා අපි යොමු කරවන්න ඕනේ. විශ්වවිද්‍යාලයේ සඳහා සූදානම් වෙන්න ඕනේ. මේ අනාගත සංවර්ධනයත් එක්ක වුන් සූදානම් වෙන්න. තෙල් පිළිබඳව ගවේෂණය කිරීමේ නව අපි ගෙනල්ලා දැන් ගවේෂණය කරනවා 3D මේජර්ස් ගන්න. මම යනකොට ඒකට ලාංකික ඉංජිනේරුවෝ පුහුණුවටවත් දාලා නැහැ. මම නැවට ගිහිල්ලා මම කඩේ පළවෙනි කතාව ඉල්ලීම වහාම අපේ ඉංජිනේරුවෝට මේකට ගේන්න. මේකට පුහුණු කරන්න. නාරායකට විශේෂඥයෝ ටික ගේන්න. අවශ්‍ය මිනිස්සු මේකේ ට්‍රේන් කරන්න. නිකම් මේ කට්ටියට මේකත් එක්ක අපේ මිනිස්සු පුහුණු කරන්න ඕන. ඒ සැලසුමට අපි යන්න ඕන. එමුනම් අද යුද්ධේ නැත්නම් අපි රටේ සංවර්ධනයට අපි ගමන් කරන්න ඕන.